ඔයාව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ වෙනද කතා කරාට වඩා හුඟක් වෙනස් මාතෘකාවක් ගැන. Law of Attraction. එහෙම නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය. මොකද මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ? මේක සමහර විට දන්නව ඇති මේක පාවිච්චි කරලා මේකට රිසල්ට් එකක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේක කොහෙත්ම විශ්වාස කරන්නේ නැති දෙයක් වෙන්න පුළුවන්. සමහර විට ඔයා මේක කරලා සාර්ථක ප්‍රතිඵල ගත්ත කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේක මහා ලොකු මැජික් එකක්වත් ඔයාට මොකක්වත් දෙන ප්‍රාතිහාරයක්වත් නෙමෙයි. මේක මේ භෞතික ලෝකේ වැඩ කරන සත්‍යයක්. ඔයා සමහර විට මේක දැකලා ඇහිලා කරලා ඇති. මේ වෙනකන් ඔයාට ඒක මොකද්ද කියලා අහුවෙලා නැති වෙන්න පුළුවන්. මේ law of attraction කියන්නේ කොයි වෙලේවත් මැජික් එකක් නෙමෙයි. මේකෙන් කියන්නේ ඔයාගේ මනස දියුණු කරලා ඔයාගේ ටාගට්ස් වලට යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔයාට මොකක් හරි ළඟා කරගන්න අවශ්‍යයි නම් මනස විසින් මෙහෙवला ඔයාගේ මයින්ඩ් එක විසින් මෙහෙवला මේක කරගන්න පුළුවන් කියලා කියන්නේ. බොහෝ වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් මම දැනටමත් සාර්ථක වෙලානේ හැබැයි මම මේවා පාවිච්චි කරේ නෑනේ. මම සාර්ථකුනේ ඕවා පාවිච්චි කරලා නෙවෙයිනේ. නැහැ. ඔයා මේක පාවිච්චි කරලා ඔයාවත් දන්නේ නැතුව මම ඒකයි කිව්වේ. මේක මැජික් එකක් නෙමෙයි. ඔටෝමැටිකලි ඔයාගේ ඇඟේ තියෙන දෙයක්. මේකට බොහෝ සෙයින් බලපාන්නේ ඔයා සිතන පතන දේවල්. මේක ලොකු දෙයක් නෙමෙයි. මම ඔයාලට මෙහෙම කියන්නම්. ඔයා කරන දේවල් පෙරලා ඔයාට ලැබෙනවා. ඔයා ඔයාගේ මනසින් නිකුත් කරන්නේ හොඳ දේවල් නම් ඔයාට හොඳ දේවල් ලැබෙනවා. ඔයා නිකුත් කරන්නේ නරක දේවල් නම් පෙරලා ඔයා කරා එන්නේ නරක දේවල්. මේක ඔයා ධර්මයේ ඉගෙන ගන්න දෙයක් වෙන්න පුළුවන්. ඔයා මේක දැන් වෙනකන් දන්නවා. ඔව් ඒ ධර්මයේදී උගන්වන දෙයමයි මේකෙත් කියන්නේ. හැබැයි ඔයා හොඳ දේවල් කරනකොට ඔයාගේ මනසෙන් නිකුත් වෙන්නේ හොඳ ভাইබ්‍රේෂන්. ඔයා නරක දේවල් කරනකොට ඔයාගේ ভাইබ්‍රේෂන් එක නරකයි. එතකොට ඔයාට ලැබෙන්නේ නරක දේවල්. මොකද්ද මේ? මම ඉස්සෙල්ලාම ඔයාට කියන්නම්. ඔයාගේ මනසින් මේක වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේක ඔයා පිළිගන්න කැමති වුණත් නැති වුණත් මේක ඔයා ඇත්තක් කියලා විශ්වාස කරේ නැතත් ලෝකයේ පුරා මිලියන ගණන් සාර්ථක වෙච්ච මිනිස්සු මේ තියරි එක භාවිතා කරා. එයාලා එයාලගේ ටාගට්ස් වලට යන්න, එයාලගේ ගෝල්ස් අචීව් කරගන්න එයාලා මේක භාවිතා කරා. සහ සාර්ථක වේ දේවල් කරගත්තා. මේ law of attraction කියන මෙතඩ් එකේදී ඔයාට ඉගෙන ගන්න පුළුවන් කොහොමද මේක හසුරවන්නේ කියලා. මම ඔයාට කියන්නම් මෙහෙම. මේ ලෝකෙට බිහි වෙච්ච අධිතාක්ෂණික උපකරණ අපිට හිතා ගන්නවත් බැරි තරම් දියුණු දේවල් බිහි උනේ කිසියම් පුද්ගලයෙක්ගේ මනසේ ඇතිවෙච්ච සිතුවිල්ලක් යථාර්ථයක් බවට පත් වෙලා. සිතුවිල්ලක් යථාර්ථයක් බවට පත් වෙලා. එහෙනම් මේකට පාදක වෙච්ච පළවෙනි දේ මොකද්ද? සිතුවිලි. මේ සිතුවිලි ඇති වෙන්නේ ඔයාගේ මනසේ subconscious mind එක කියන තැන. ඔයාගේ මනස කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මෙන්න මේ වගේ. බලන්න මේ රූප සටහනේ ඔයාගේ මනස බෙදන්න පුළුවන් කොටස් දෙකක් පෙන්නලා තියෙනවා. conscious mind එක සහ subconscious mind එක. මේ conscious mind එක එහෙම නැත්නම් සවිඥානික මනස නැත්නම් උඩුසිත. ඒක තමයි ඔයාගේ කෙටි කාලීන මතකයන් ගබඩා කරගෙන විශ්ලේෂණ කටයුතු කරන්නේ, සිතන්නේ, දේවල් plan කරන්නේ, මේ ආදී දේවල් කරන්නේ. ඊළඟට මේ subconscious mind එක. මේක තමයි ප්‍රබලම තැන දිගු කාලීන මතකයන්, පුරුදු හැඟීම් දැනීම්, නිර්මාණශීලී චින්තනයන් දරාගෙන ඉන්න මනස. මේ subconscious mind එක හැම වෙලෙම වැඩ කරන්නේ පුරුදු මත. ඒකයි මම ඔයාලට කියන්න උත්සාහ කරන්නේ යටිසිත සිතන පතන දේවල් වලට අනුව ඔයාගේ ලෝකය නිර්මාණය කරනවා. ඉතින් ඔයාගේ මේ conscious mind එක එහෙම නැත්නම් ඔයාගේ උඩුසිත මෙයා තමයි ඉගෙන ගන්නවා, තේරුම් ගන්නවා, කතා කරනවා, හිතනවා, පතනවා මේ දේවල් ඔක්කොම කරනවා ඔයාගේ උඩුසිත. හැබැයි ඔයාගේ යටිසිත තමයි හැම වෙලේම අවදියෙන් ඉන්නේ. ඔයාගේ subconscious mind එක කොයි වෙලේවත් නිදාගන්නේ නැහැ. එයා හැම වෙලේම සිතුවිලි ග්‍රහණය කරමින් හරිම ක්‍රියාශීලීව ඉන්නවා. මම ඔයාලට මෙහෙම උදාහරණයක් කියන්නම්. ඉතින් ඔයා නිදාගත්ත වෙලාවට මේ යටිසිත නිදාගන්නේ නැහැ. ඔයා නිදාගෙන ඉන්න වෙලාවට කවුරු හරි ඔයා දිහා එකහෙලා බලාගෙන ඉන්නවා නම් ඔයාට ඒ වෙලාවේ අවදි වෙනවා. ඔයා ඒක භෞතිකව දැක්කේ නැහැ. හැබැයි ඔයාට අවදි වුණා. හේතුව ඔයාගේ යටිසිත අවදියෙන් ඉන්නවා. මේ law of attraction වලින් කියන්නේ මේ යටිසිත හැම වෙලේම ඔයාට ලං කරන්නේ ඔයා කැමති දේවල්. උඩු හිතින් ඔයා කැමති වුණාට බෑ. ඔයාගේ යටිසිත කැමති වෙන්න ඕනේ.
ඔයා උඩු හිතින් හිතනවා අනේ මට මේ ගෝල් එකට යන්න ඕනේ, මට මෙන්න මේ දේ අචීව් කරගන්න ඕනේ, මට මේ වගේ දෙයක් ගන්න ඕනේ, මට බිස්නස් එකක් පටන් ගන්න ඕනේ. මේ දේවල් ඔයාට හිතෙනවා. හැබැයි ඔයා හැමදාම යටිහිතින් හිතන්නේ මට ඒක කරන්න බෑ. ඒක දැම්ම ළඟා වෙන්නේ නැහැ. මට ඒකට සල්ලි නැහැ. මට මේක කරන්න බෑ. ඔයාට හැම වෙලේම හිතෙන නෙගටිව් දේවල් නම් ඔයාට මේක කරන්න බෑ කියලා නම් ඔයාගේ යටිසිත දැනගන්නවා. මෙයාට මේක කරන්න බෑ. මෙයා මේකට කැමති නෑ. මෙයාට මේක කරන්න තරම් ලොකු සාර්ථකත්වයක් නෑ කියලා එයා හිතනවා. හැම වෙලේම යටිසිත වැඩ කරන්නේ පුරුදු මත. එහෙනම් ඔයා උඩු හිතින් කොච්චර කැමති වුණත් ඔයාගේ යටිහිත දන්නවා ඔයාට මේක කරන්න බෑ කියලා. අන්න එතකොට ඔයාට ලං වෙන්නේ කරගන්න බැරි දේවල්මයි. ඔයාගේ යටිහිත ඔයාට පුළුවන් ප්‍රෝග්‍රෑමින් කරන්න. මේකට කියන්නේ යටිසිත රැවටීමක් කියලා. ඔයාට මේ වෙනකොටත් ඒ දේ ළඟා වෙලා නැහැ. හැබැයි ඔයාට හිතන්න පුළුවන් මට මේ දේ ළඟා වෙලා මට මේ දේ කරන්න පුළුවන්. මට මේක මෙන්න මේ විදිහට සිද්ධ වෙනවා කියලා. මේ ලෝකේ දියුණු වෙච්ච අති සාර්ථක මිනිස්සු හැම වෙලේම හිතුවා අනිවාර්යෙන් මේ තැනට මට යන්න පුළුවන් කියලා. මට මේක බෑ මේක කරන්න බෑ කියලා හිතපු අය කිසිම වෙලාවක ඒගොල්ලෝගේ ටාගට්ස් වලට ගියේ නැහැ. සාර්ථක වුණු මිනිස්සු කොයි වෙලේවත් ඒ සාර්ථක වෙන්න අවශ්‍ය සියලුම දේවල් තිබුණ මිනිස්සු නෙමෙයි. එයාලා හිතුවා ඒ තැනට යට යන්න පුළුවන් කියලා. අන්නේ සිතුවිල්ල හැම දෙයකටම වඩා ප්‍රබලයි. ඉතින් කොහොමද අපි මේකෙන් වැඩක් කරගන්නේ? ඉතින් දැන් ඔයාලට හිතෙන්න පුළුවන් හරි මගේ යටිසිත තමයි හැමදේම දැනගන්නේ. මගේ යටිසිතින් තමයි හැමදේම කරන්නේ. හැබැයි ඔයා කොහොමද මේකෙන් වැඩක් කරගන්නේ? ඔයා කොහොමද මේක වගේ ප්‍රායෝගික ජීවිතයට භාවිතා කරන්නේ? හැම වෙලේම පොසිටිව් විදිහට හිතන්න. හැම වෙලේම වගේ යටිසිතට දනවන්න ඔයාට මේ දේ කරන්න පුළුවන් කියලා. ඔයාට පුළුවන් කියලා හිතනකොට පොසිටිව් වයිබ්‍රේෂන් එකක් ඔයාගේ වටේ නිර්මාණය වෙනවා. මේ පොසිටිව් වයිබ්‍රේෂන් එකට පුළුවන් ඔයා ඉන්න තැන සහ මුලින්ම වෙනස් කරන්න. සමහර විට ඔයාට සාර්ථක වෙන්න අවශ්‍ය කිසිම දෙයක් ඔයා ළඟ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ සිතුවිල්ල මේ හැම දෙයක්ම ළඟා කරන්න තරම් ප්‍රබලයි. මේකෙන් කියන්නේ මැජික් එකක් වෙලා ප්‍රාතිහාරයක් වෙලා ඔයාට මේ දේවල් ලං වෙනවා කියලා. ඔයාට law of attraction වලින් කරන්නේ ඔයාගේ සිතුවිලි වලට සමාන පාත් එකක් ඔයාට විවෘත කරලා දෙනවා. ඒ මාර්ගේ ගිහිල්ලා ඔයාට ඒ සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්. මැජික් එකක් වගේ ඔයා ඉස්සරහා මැවිලා පේන්නේ නැහැ සාර්ථකත්වය. හැබැයි ඔයාට ඒ වෙනුවෙන් පාත් එකක් විවර කරලා දෙනවා මේ law of attraction. ඔයාට පුළුවන් ඒ මාර්ගේ ගිහිල්ලා ඔයාගේ goals වලට යන්න. මේකත් හරියට ඔයා කෝල් එකක් ගන්නවා වගේ. ඔයා කෝල් එකක් ගන්නකොට හිතන්න ඔයා නම්බර් එකක් ඩයල් කළාට පස්සේ ඒකට සමාන ෆ්‍රීකවන්සි වලට අදාළ නම්බර් එක රින් වෙනවා. මේ රින් වෙන්නේ ඒකට සමාන ෆ්‍රීකවන්සි වලින්. එතකොට ඔයාටත් පුළුවන් මේ වගේ සිතුවිලි ධනාත්මක විදිහට නිර්මාණය කරගන්න. ඔයාගේ ධනාත්මක සිතුවිලි වලට විශ්වයෙන් ළඟා වෙනවා ඒහා සමාන ආකර්ෂණ. මේක සාමාන්‍ය ප්‍රැක්ටිකලි තියෙන එකක්. ඔයා මේක විශ්වාස කරන්නේ නැත්නම් ඔයාට විද්‍යාවත් විශ්වාස නොකර ඉන්න වෙනවා. මේක මේ භෞතික ලෝකේ තියෙන අති සාර්ථක සත්‍යයක්. මිනිස්සු අතිවිශාල ප්‍රමාණයක් මේක පාවිච්චි කරනවා. මුදල් අය කරලා තමයි යාලා මේක වාට කියලා දෙන්නේ. ඉතින් මේක මුදලක් වැය කරලා කොහෙන්වත් ඉගෙන ගන්න ඕනි දෙයක් නෙවෙයි. ඔයාගේ ශරීරය තුලම, ඔයාගේ මනස තුලම ප්‍රගුණ කරන්න ඕන දෙයක්. ඔයාගේ මනස දියුණු වෙන තරමට මේ ලෝක වාට කරන්න බැරි දෙයක් නැහැ. මිනිසුන්ගේ මනස දියුණු කළ හැකි මනසක්. ඔයාට පුළුවන් මේ මනස මෙහෙवला මේකෙන් වැඩ කරගන්න. මේකට කරන්න ඕන ඔයාගේ මනස වෙනස් කරගන්න එක. ඔයාගේ මයින්ඩ් එක වෙනස් කරගන්න ඔයාට වෙනවා. ඔයා හිතන්නේ නරක පැත්තට නම් මේක බෑ මට සල්ලි නෑ මේක කරන්න වෙන්නේ නැහැ මේක ගැම්ම කරගන්න බෑ මේකට ගොඩක් කල් යනවා කියලා නම් ඔයාගේ යටිසිත දන්නවා මේකට කල් යනවලු මේකට ගොඩක් කල් යනවලු මේකට මෙයාට සල්ලි නැල්ලු එයාට මේක බැරිලු මේකට අවශ්‍ය ස්කිල්ස් එයාට නැල්ලු කියලා එයා දැනගන්නවා. එයා වැඩ කරන්නේ පුරුදු මත. එයාට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඔයා හිතන දේවල් විතරමයි මේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට තේරෙන්නේ. ඒත් ඔයා හිතන දේවල් වලට අනුව ඔයාගේ ලෝකය ඔයා නිර්මාණය කරනවා. එහෙමනම් ඔයා හැම වෙලේදීම හිතන්න ඕනි ඔයාට මේක පුළුවන් කියලා. මේක කරන්න ඔයාට එක වෙලාවකින් එක මොහොතකින් දවසකින් බෑ. ඔයා ඇසුරු කරන මිනිසුන් පවා ඔයාට වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඔයා හැම වෙලේම ඇසුරු කරන්නේ බෑ කියන අය නෑ කියන අය අනේ මට නම් මේක බෑ. ඕක අපිට කරන්න බෑ. මේ දේවල් කරන්න ලොකු කාලයක් යනවා කියලා හැම වෙලේම බෑ කියලා හිතන නෙගටිව් මයින්ඩ් එකක් තියෙන මිනිස්සු නම් ඔයාගේ මයින්ඩ් එක හැදෙන්නේ ඔයා නිතර අහන දකින දේවල් මත. ඔයා බලන වීඩියෝස් වලින් හැම වෙලේම ඔයාට දෙන්නේ නෙගටිව් මයින්ඩ් එකක් නම් ඔයාට ඒ දේ කරන්න කවදාවත් බෑ කියලා ඔයාගේ යටිසිත බලනවා. මේ ලෝකේ සාර්ථක වෙච්ච මිනිස්සු හැම වෙලේම ආශ්‍රය කළේ සාර්ථක වෙච්ච මිනිස්සු. ඔයා දන්නවද අපි කියන්නේ අපි දවසකට වැඩිම වෙලාවක් ආශ්‍රය කරන 5 දෙනාගේ ඇවරේජ් එකක්.
එහෙනම් අපි ආශ්‍රය කරන මිනිස්සු අනුවත් අපේ ලෝකෙ නිර්මාණය වෙනවා. නිවුස් වල හැම වෙලෙම තියෙන බොරු ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්, නරක දෙයක් වෙන්න පුළුවන්, වීව්ස් එකක් ගන්න බලාපොරොත්තුෙන් උවමනා නැති වැල්වටාරම් මේ කුණු ගොඩවල් වලින් වගේ මනස පුරව ගන්න එපා. එහෙම වුණාට පස්සේ ඔයාගේ මයින්ඩ් එකට ඔයාට ගෝල්ස් වලට යන්න ඕනි දේවල් නෙමෙයි තියෙන්නේ, වෙන බාහිර දේවල්. අනවශ්‍ය කුණු කසල. එතකොට ඔයාගේ ගෝල්ස් නේ ඔයාගේ මයින්ඩ් එක ඇතුලේ නැහැ. ඒක ඔයා කොහොමද මේ අචීව් කරගන්නේ? හැම වෙලේම ඔයාට මේ දේ කරන්න පුළුවන් කියලා හිතන්න. මම මේ තැනට යනවා, මම මේ සාර්ථකත්වයට යනවා කියලා හිතන්න ඔයාගේ මයින්ඩ් එක වෙනස් වෙනවා. එයා තේරුම් ගන්නවා මෙයාට දැන් පොසිටිව් ভাইබ්‍රේෂන් එන්නේ. අන්න එතකොට ඔයාගේ ලෝකය ඔයා හිතන විදිහට අනුව ලස්සනට නිර්මාණය වෙනවා. හැම වෙලේම ඔයා හිතන්න මට මේ දේ කරන්න පුළුවන්. අන්න එතකොට ඔයාගේ යටිසිත අවදි වෙනවා. එයා දැනගන්නවා මෙයාට හැම වෙලේම සාර්ථකත්වය කියන දේ ඕනේ. ඉතින් මේකෙදි මම ඔයාලට කිව්වා ඔයාගේ යටිසිත අවදි කරගන්න ඕනේ. ඔයාගේ යටිසිතට දනවන්න ඕනේ ඔයාට අවශ්‍ය දේවල්. ඒ අවශ්‍ය දේවල් මේ වෙනකොටත් ඔයා ළඟා කරගන්න උත්සාහ කරනවා කියලා දැනගත්තම යටිසිත ඔයාට ලං කරනවා ඊට සමාන ආකර්ෂණ. නිකන් ඔයා හිතන්න ඔයා මුළු දවස පුරාම විරහ ගීතයක් අහනවා කියලා. නොලැබීම්, අහිමිවීම්, දුක්වීම්, පසුතැවිලි ඒවා තියෙන දේක් ඔයා අහනවා කියලා. ඊට අදාළව ඔයාගේ ලෝකේ නිර්මාණය වෙනවා. මේ යටිසිත අවදි කරගන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ස්තුතිවන්ත වෙන්න පුළුවන් ඔයාට මේ දේ ලැබුණා කියලා හිතලා. මේ දේවල් පුංචි තියරි විතරයි. මේ කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. ඔයාලට තනියෙන්ම වගේ මයින්ඩ් එක වෙනස් කරන්න ඕන නැහැ. කිසිම මෙතඩ් එකක් පාවිච්චි කරන්න ඕනේ නැහැ. හැබැයි මේක කරන්න ලේසි වෙන්න විවිධ මෙතඩ්ස් තියෙනවා. ඒව කරලා අත්හදා බලලා ඔයාලට පුළුවන් ඔයාගේ යටිසිත ප්‍රෝග්‍රෑමින් කරන්න. මේ යටිසිත ප්‍රෝග්‍රෑමින් කරාට පස්සේ ඔයාට පුළුවන් විශ්ව ආකර්ෂණ නීතියෙන් ඔයා කැමති ඕනම දෙයක් ඔයා ළඟටම ආකර්ෂණය කරගන්න. මෙහෙම ආකර්ෂණය වෙන්නේ ඔයා කැමති දේවල්. ඔයා හිතන පතන දේවල්. ඔයා උඩුහිතින් කොච්චර කැමති වුණත් මට මේ දේ කරගන්නම ඕනි කියලා උඩුහිතින් හිතනවා. මට මේ ටාගට් එකට යන්න ඕනි, මට මේ දේ පටන් ගන්න ඕනි, මට මෙන්න මේ රැකියාව කරන්න ඕනි කියලා හිතනවා. හැබැයි ඔයාගේ යටිසිත දනවන්නේ මට මේක ආස වුණාට කරන්න බැරි වෙයි. මේක ආස වුණාට මට හම්බෙන්නේ නැති වෙයි. අන්න ඔයාගේ යටිසිත දැනගන්නේ හම්බ වෙන්න බැරි වෙයි කියලා. ඔයාට අරමුණක් තියෙනවා. හැබැයි යටිසිත දන්නේ ඒක ඔයාට කරන්න බෑ කියලා. එහෙම හිතන තාක්කල් ඔයාට ඒක කරන්න බෑ. ඉතින් මේ යටිසිත අවදි කරගන්නේ කොහොමද? මේ යටිසිත කියන දේ ප්‍රෝග්‍රෑමින් කරන්නේ කොහොමද? ඒ මත වගේ ගෝල්ස් වලට යන්නේ කොහොමද කියලා වැඩිදුරටත් මම ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මේකෙදි මම ඔයාලට අයිඩියා එකක් දුන්නේ මොකද්ද law of attraction කියන්නේ? මේක ඇති වෙන්නේ කොතනින්ද? අපේ මනස කිව්වට මනසේ කොතනින්ද මේක ඇති වෙන්නේ සහ ඒක කරගන්නේ කොහොමද කියලා පුංචි අයිඩියා එකක් විතරයි. ඉතින් මේ යටිසිත අවදි කරගන්නේ කොහොමද? ඊට පස්සේ මේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් මෙතඩ්ස් කොහොමද කියලා ඉස්සරහට මම වීඩියෝ එකක් දෙන්නම්. මේ වීඩියෝ එකේ මේක දැම්මොත් වීඩියෝ ගොඩක් ක්ලික් කරන නිසායි මේක ගැන අයිඩියා එකක් විතරක් මේ වීඩියෝ එකකින් දැම්මේ. එහෙමනම් ආයෙත් දවසක මේ වගේ වටිනා වීඩියෝ එකකින් මම ඔයාව හම්බ වෙන්න එනවා. එතකන් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. එහෙමනම් ආයෙත් දවසක මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මම ඔයත් එක්ක කතා කරන්නම්. wish you all the best.